මුළු පරිසරයම සැරසෙද්දි ඔන්න අපිත් ලෑස්ති වෙලා ඉන්නවා මේ පාර බක්මහේ අලුත් අවුරුද්ද සමරන්න. අවුරුදු සිරිදේ හදරාතන කැදල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා මාසේ ආරම්භ වුණා කියලා කොහා පණිවිඩේ අරගෙන එනකොටම හැපී කිඩ්ස් එමරල්ඩ් බ්‍රාන්ච් එකේ අපිත් සූදානම් අපේ අවුරුදු සිරිය මුළු රටටම කියන්න අපේ හැපී කිඩ්ස් හැමෝටම කියන්න. අපේ පොඩිත්තන්ට අපේකම අපේ සංස්කෘතිය කියලා දෙන්න පුළුවන් හොඳම කාලේ තමයි අවුරුදු කාලේ කියන්නේ. ඉතින් අද එමරල්ඩ් බ්‍රාන්ච් එකේ අපි ඔන්න අපේ පැටවුන්ට අවුරුදු ක්‍රීඩා, එතකොට අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඊළඟට ඔන්චිලි වාරම් මේ හැමදේම අඩුවක් නැතුව ඔන්න තස්ලිමා ටීචර් අපි කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. First of all, I would like to wish a very happy new year to everyone. And today we are celebrating Aurudu in Emerald Branch. Let's begin with the boiling the milk. ඔව් ඉතින් ඔන්න අපි ලෑස්ති අපේ අවුරුදු උත්සවය ආරම්භ කරන්න කලින් මං හිතන්නේ හැම ගෙදරකම මේ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වෙන්නේ කිරි ඉතිරි වීමත් එක්ක. ඉතින් කිරි උතරමන්නේ සෞභාග්‍ය ලැබෙනවා කියන අරමුණෙන් තමයි. ඔන්න අපේ ගිහාන් සර්ුයි එතකොට අපේ ආන්ටි ඔන්න කිරි ඉතිරි වීමේ චාරිත්‍රෙත් එක්ක එකතු වෙලා ඉන්නේ ගිහාන් සර්. ඉතින් කියන්නකෝ ඇයි අපි මේ කිරි උතරවන්නේ මට ඇහුණා හරි ලස්සන වාරමකුත් මේ කිරි උතරන ගමම වාරමක්ද ආශිර්වාදයක්ද කියන ප්‍රශ්නයක් මට තියෙනවා. කොහොමද මේක ආශිර්වාදාත්මක කවියක්ද? එතකොට කිරි උතරවාදී අපි කොහොමද මේ වත්පිළිවෙත් කරන්නේ? ඇත්තටම මේ කිරි උතුරීමේ චාරිත්‍රයේදී අපි සාමාන්‍යයෙන් සියලු දෙනාටම නේද රටටත් ඒ වගේම ගම්වාසී සියලු දෙනාටමත් සෙත් සාන්ති ඉඳලා මේ කිරි උතුරවලා යන වගේම සියලු දෙනාගේම ප්‍රශ්න දුක්කම් කටළු සියලු දේම දූරින් භූත වෙලා මේ කිරි උතුරන වගේම සතුට සාමය පිරුණු ලස්සන සමාජයක් හෙට දැයට උදා වේවා කියලා බලාපොරොත්තුෙන් තමයි අපි කිරි උතුරවන්නේ. ඉතින් දැන් මේ දකින්න දේ ඇත්තරම අපේ කුඩා දරුවෝ මේවා දකින්න ඕන. අපේ පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා මේ දේවල් හරි අපූර්වවට අපිට කියා දුන්නා. මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා එදා දවස තුල අපි හරි ආසාවෙන් ඒ අම්මලා තාත්තලා ඒ වැඩ කටයුතු කරන දේවල් අපි බලන් හිටියා. ඉතින් අපි අද මේ පුංචි දරුවන්ට අපේ පුංචි පැටවු ටිකට අපි ටීචර් ලස්සන්ට මෙන්න මේ වැඩේ කරන විදිය කොහොමද මේ කිරි උතුරවන්නේ මේ කිරි උතුරනකොට ඇයි අපි මුලින්ම අපි කිරි මුට්ටියට වඳිනවා. අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැක. Anjali teacher, what is happening now? අපි ඔන්චිලි පදින්න හදන්නේ. අලුත් අවුරුදු කාලේ හැම ගෙදරකම අනිවාර්යෙන්ම ඔන්චිල්ලාවක් බැඳෙනවා. ඉතින් අපි ලෑස්ති අපේ පුංචි පැටවුන්ට ඔන්චිලි වාරමක් කියලා දෙන්න. ඔන්චිලි පදිනකොට ගෑනු ළමයිට නැතුවම බැරි වාරමක් තමයි ඔන්චිලි වාරම් කියලා කියන්නේ. ඉතින් අපේ හැපි කිඩ්ස් පැටවුන්ටත් ඔන්චිලි වාරමක් කියලා දෙන්න තමයි අපේ ආශානි ටීචර් ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ. පුරවර මැද බැඳී රන්නොන්චිලා දුර යන තරමට පුදුම නොවෙලා. I think something is happening inside the Gami ගෙදර. Let's see what is happening. Come. අලපුරන්නට හිත්බෝමයි නිදහස. Can you listen to the beat of the Raban drum, Anjali teacher? ඔව් අවුරුදු කාලේ හැම වෙලාවකම හැම තැනකින්ම ඇහෙන්නේ අපිට රබන් හඬ. ඉතින් අපේ පුංචි පැටවු එක්කත් අපි ලෑස්ති ඔන්න රබන් ගහන්න. උඩින් අර බිමින් අර කජ්ජු කන්නවර පෙත්තප්පු එහෙනම් අපි ගමු. රුසිරි මමන්න නැකතලඟයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි
හැපේ කිඩ්ස් එමරල් බ්‍රාන්ච් එකේ අපි අද ඔන්න කිරි ඉතිරෙව්වා, අපේ පුංචි පොඩිත්තොත් එක්ක එකතු වෙලා කැවිලි හැදුවා, ඊට පස්සේ රබන් ගැහුවා, අවුරුදු ක්‍රීඩා ගොඩාක් කළා. ඉතින් අපේ ගුරුවරු ඒ වගේම අපේ පොඩිත්තෝ හරියට අද අපේ අවුරුදු උත්සවේ රස වින්දා. ඉතින් අපේ බ්‍රාන්චස් 3ම, ඒ කියන්නේ එමරල් බ්‍රාන්ච් එක, පර්ල් බ්‍රාන්ච් එක, එතකොට ප්ලැටිනම් බ්‍රාන්ච් එක, මේ බ්‍රාන්චස් 3ම එකතු වෙලා ලස්සන වෙනස්ම විදිහේ අවුරුදු උත්සවයක් අරගෙන අප්‍රේල් 8 වෙනිදා ගාල්ල ටවුන් හෝල් එකට එනවා. ඉතින් ඒ දවස වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.